මේ බලන පනිගල් පර්වතයක් අපාගට සම්පූර්ණ දේවාල නිර්මාණය කරලා තිනවා. මේ තමයි කෛලාස දේවාලය. ඉන්දියාවේ එල්ලෝරා ගුහා ආශ්‍රිත පිටි ලෝකයේ විශිෂ්ටතම ඒක ශෛලී නිර්මාණ වලින් එකක්. විශේෂම දේ මේක හදලා තියෙන්නේ ගල් පර්වතයේ සිරස් කැණීමකි. එනම් ඉහළින් පටන්ගෙන පහළට ගල් ඉවත් කරමින්. බලන්න පොඩි වැඩක් දක්වන නැවත නිවැරදි කරන නසීරුවේ සම්පූර්ණ නිර්මාණයම හානි වෙනවා. විද්‍යාඥයින් කියන්නේ කළු ගල් ටොන් ලක්ෂ 4ක වැඩි ප්‍රමාණයක් පර්වතයෙන් ඉවත් කරලා තියෙනවා කියලා. මේක ඉදි කරලා තියෙන කිස්තුව 7 වෙනි සියවසේදී රාෂ්ට්‍රකූට වංශයේ පිස්සා රජුගේ කාලේ. මේ දේවාලයේ ශිව දෙවියන්ට කැප කළ එකක්. ඇතුළට ගිය පොම තත්ත්ව තුනක ප්‍රසාදයක් වෙන මධ්‍ය මන්දිරයක්. අඩි 100ක් පමණ සොයාර ව්‍යුහයක්. අලි යුද්ධ දර්ශන මහාභාරතයේ සහ රාමායනයේ කතා සියල්ලම එකම කලේ. විශේෂ කටයමක් තියෙනවා. රාවණා කෛලාස කන්ද උසුලනවා කියන දර්ශනේ. බලන්න ඒ වගේම තමයි දේවාලයේ වටා අලි රූප නෙලා ඇත්තේ මුළු දේවාලයම ඕන් උසුලනවා වගේ. සමහරු කියන්නේ මේක හදන්න වසර 100කට වඩා ගියා කියලා. තවත් මතයක් තියෙනවා. අවුරුදු 17ක් වගේ කාලයක් ඇතුළත මේක සම්පූර්ණ කළා කියලා. ඒ වගේම මේකේ තවමත් හරියට හොයාගන්න නැති රහස් පියනවා. පුදුම සාගත ජ්‍යාමිතික නිවැරදි සැලසුම් පර්වතය තුළට විහිදුණු අභ්‍යන්තර උමන් මාර්ගයේ වර්ෂා ජලය එකතු කිරීමට සකස් කළ දියුණු දැල ප්‍රවාහන පද්ධති සියුම් කැටයම් ඒ කාලයේ මෙවැනි ඉංජිනේරු කුසලතා දැනුම නිසායි මේක අදටත් ලෝකයේ පුදුමක නිර්මාණයක් වෙන්නේ. ඉතින් වසර 1200 කලින් මිනිසු කළ මේ අසිරු නිර්මාණය ගැන ඔයාට මොකද හිතෙන්නේ?